හෙලෝ ගයි සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ෆනි ගේම් විදින් ගැන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අපි බලන්න යන්නේ අලුතෙන්ම ආපු ඉවෝ ගන්න එක. ඉතින් අපි යන් අපේ ලක්රෝවල් එක පැත්තට ලක්රෝවල් එක පැත්තට ගියාම මෙන්න මේ වගේ ඉවෝ ගන්න ස්පින් කරන්න ඇවිල්ලා තියෙනවා. ඉවෝ ගන් හතර මේකින් මෙන්න මේ AUG ගන්න එක අලුතෙන් ආපු ඉවෝ ගන්නයක්. ඉතින් මේක සුපිරිම ලුක් එකක් තියෙන ගන්නයක්. අපි ඒක පස්සේ බලමු. අපිට ඇවිල්ලා තියෙනවා P90 ඊට පස්සේ තව මෙතන ඇවිල්ලා තියෙන බ්ලූ ඩ්‍රැගන් එක ඇවිල්ලා තියෙන අපේ AK47 එක ඉවෝ ගන්න එක පළවෙනිම ඉවෝ ගන්න එක ඊට පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා තව ග්‍රෝසා එකත් සුපිරි ඉවෝ ගන්න එක. ඉතින් මේ හතර තමයි අපිට ස්පින් කරන්න ඇවිල්ලා තියෙන්නේ. ස්පින් කරන්න ඒ වගේම ටෝකන් එක්ස්චේන්ජ් කරලා ගන්නත් පුළුවන්. ටෝකන් 5කට තමයි ඉවෝ ගන්න ටික ගන්න පුළුවන් ඉන්නේ ස්පින් එක්ස්චේන්ජ් කරන්න. ඉතින් මේ අලුතෙන්ම ආපු ඉවෝ ගන්න එකේ අපි යන් ලෙවල් බයි ලෙවල් කතා කරන්න. ඩීටේල්ස් වලට ගියාම මෙතන ලෙවල් 1 එක තියෙනවා. ඉතින් ලෙවල් 1 එකේ ලුක් එක මේ වගේ අප්ග්‍රේඩ් ඇට්‍රිබියුට්ස් ඩැමේජ් එක රේට් ඔෆ් ෆයර් එක මැගසින් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන දෙවෙනි ලෙවල් එකට ගියාම කිල් ඇනවුස්මන්ට් එක මෙන්න මේ විදියට එන්නේ. අප්ග්‍රේඩ් ඇට්‍රිබියුට්ස් මේ විදියට බලා ගන්න පුළුවන්. ලෙවල් 3 එකට ගියාම නිව් ලුක් එකක් හම්බ වෙන මෙන්න මේ වගේ පොඩක් එක මුතුම ලුක් එකක් තියෙන ගන්න එකේ. හතරවෙනි එකට ගියාම හතරවෙනි ලෙවල් එකේද බලා ගන්න පුළුවන් හීට් ඉෆෙක්ට් එක. අපි කිල් එකට ඩැමේජ් කරනකොට එයාගෙන් එන ඉෆෙක්ට් එයාගේ ඇඟට ඒ කියන්නේ වදිනකොට දෙන ඉෆෙක්ට් එක. ඉතින් ඒකේ අප්ඩේට්ස් ඇට්‍රිබියුට්ස් වල ගත්තාම ඩැමේජ් එකයි රේට් ඔෆ් ෆයර් එක පොඩ්ඩක් වැඩි. මැගසින් එක අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ පස්වෙනි එකට ගියාම පස්වෙනි ලෙවල් එකේදී අපිට බලා ගන්න පුළුවන් එලිමිනේෂන් ඉෆෙක්ට් එක. ඒ කියන්නේ එනමියක් මැරුණාම ඒ කියන්නේ එනමියා කිල් කරාම මොන වගේ ඉෆෙක්ට් එකක්ද දෙන්නේ. ඉතින් ඒක සුපිරි ඉෆෙක්ට් එකක්. ඊට පස්සේ ෆයර් එන් ඉෆෙක්ට් එක. දැන් මේ බලා ගන්න පුළුවන් වෙඩි තියෙනකොට මොන වගේ ඉෆෙක්ට් එකක්ද ගන්න එකෙන් යන්නේ කියලා. ඊට පස්සේ මෙයාලා අලුතෙන්ම දීලා තියෙනවා ස්කෝප් ස්කින් එකක්. ඊට පස්සේ මේ තියෙන ඔරිජිනල් ස්කෝප් ස්කින් එක මේ ස්පෙෂල් ස්කෝප් ස්කින් එක තමයි මේ තියෙන්නේ. මෙතනින් මේ 4x ඊට පස්සේ ටර්මිනල් මේක අපිට මේ බලා ගන්න පුළුවන් මෙතන මේ විදියට. ඊට පස්සේ අපිට ස්පෙෂල් සවුන්ඩ් එක බලා ගන්න පුළුවන්. ඔරිජිනල් සවුන්ඩ් එක මේ වගේ. ස්පෙෂල් සවුන්ඩ් එක මේ වගේ. ඊට පස්සේ ඒක අලුත්ම වෙනසක්. ඊට පස්සේ අපි යන් ලෙවල් 6 එක පැත්තට. ලෙවල් 6 එකේදී මෙන්න මේ වගේ නිව් ලුක් එකක් එනවා. සුපිරි නිව් ලුක් එකක්. ඒ වගේම ගන් ස්විච් ඇනිමේෂන් එකකුත් හම් වෙන අලුතෙන්. මෙන්න මේ වගේ කියන්නේ අපි දැන් අපේ වෙන ගන්න එකකින් මේ ගන්න එකට මාරු කරද්දී මෙන්න මේ වගේ ඉෆෙක්ට් එකක් තමයි එන්නේ. ඒකේ unlock attributes එකට ගියාම extra damage to durability for vest and helmet එකට vest and helmet එකට මේ අමතර damage එකක් කරනවා කියලා කියන්නේ. ඊළඟට අපි level 7 එකට ගියාම new look එක මෙන්න මේ වගේ maximal level එකේ තියෙන look එක. ඒ වගේ මේකට title එකක් හම්බ වෙන මෙන්න මේ වගේ ultimate AUG කියලා title එකක්. ඊට පස්සේ අපි ගත්තොත් අපි යන් මේක emote එක පැත්තට. ඉතින් මෙන්න මේ වගේ සුපිරි emote එකක් තමයි guys මේකේ හම්බෙන්නේ max කරාම. ඉතින් මේ කියලා වැඩක් නැහැ මේක සුපිරි. ඊට පස්සේ අපි යන් මේක try out කරන්න. මෙතන අපිට try out කරන්න පුළුවන් මේ evo gun සේරම. මෙතන try out කරලා බලමු මොන වගේද මේ එනමියට වෙඩි වදින්නේ. ඊපස්සේ එනමියාගෙන් kill effect එක මොන වගේද hit effect එක මොන වගේද කියලා. ඉතින් මේ තියෙන ගන් එක බලා ගන්න පුළුවන් මේ විදියට. ඊට පස්සේ මෙතන ගිහිල්ලා මෙන්න මේ වගේ ඉෆෙක්ට් එකක් තමයි එන්නේ වෙඩි වදිනකොට එනමියට. පේන අමුතුම විදිහේ ඉෆෙක්ට් එකක් තමයි එන්නේ. ඉතින් අපි ආ කිල් කරලා බලමු මොන වගේ කිල් ඉෆෙක්ට් එකක්ද දෙන්නේ දැක්කනේ. මේ හිට් ඉෆෙක්ට් එකයි ඔන්න කිල් ඉෆෙක්ට් එක. ඒ වගේම එලිමිනේට් නොටිෆිකේෂන් එකකුත් එනවා. මෙන්න මේ වගේ. ඉතින් සුපිරිම ඉවෝ ගන්නයක් තමයි මේක. ගන්න නම් සුපිරිම වාසියක්. මොකද එතන තව ඉවෝ ගන් 4කුත් ඇවිල්ලා තියෙනවා. 3කුත් ඇවිල්ලා තියෙනවා. මේකත් එක්ක 4යි. මෙතන ඇවිල්ලා තියෙන්නේ UG එකටයි P90 එකටයි AK47 එකටයි අපේ ග්‍රෝසා එකටයි. ඉතින් මේක ස්පින් කරන කට්ටිය ස්පින් කරන්න සුපිරිම ඉවෝ ගන්නයක් තියෙනවා මේකේ මේ අලුතෙන්ම ආපු ඉවෝ ගන්න එක. හරි guys ඔන්න ඔය විදිහට තමයි ඇවිල්ලා තියෙන ඉවෝ ගන්න එක. අනිත් එක නම් අනිත් ඒ ඔයාලට අනිත් ඉවෝ ගන්ස් ටිකෙත් රිවිව්ස් ටිකක් මම ගේන්න බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ පොඩි ෂෝට් වීඩියෝ එකක් හරි මේ ඉවෝ ගන්න එක ලෙවල් බයි ලෙවල්ස් අප් වෙනකොට කොයි වගේද ලුක් එක ඊට පස්සේ මේකේ ඩැමේජ් එක
මේක ට්‍රයි කරලා කොයි වගේද කියලා ලෙවල් බයි එකන ඉවෝගන්ස් දැන්ට 22ක් දුක තියෙනවා. ඒ 22ේම ෂෝට් වීඩියෝ එකක් හරි මම ගේන්නම්. හරි ගයිස්, ඉතින් අද මේ වීඩියෝ එක මම ගිහිල්ලා එන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ Facebook එක, TikTok එක ෆලෝ කරන්න අමතක කරන්න එපා. ඒ වගේම YouTube එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.